ආයුබෝවන් යාළුවනේ. ඔන්න අද මම ඔයාලට ලස්සන බේබි ෆ්‍රොක් එකක් මහන විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මොකද මම මේ වීඩියෝ එක අරන් ආවෙත් ඔයාලා කීප දෙනෙක්ම මගෙන් කරපු ඉල්ලීමක් මත. මාස 6 ඉඳලා අවුරුද්දක් අතර චූටි බබාලට ගැලපෙන ඩිසයින් එකක් තමයි අද මම ඔයාලට මේ මහන්න පෙන්නන්නේ. හරිම ලස්සනයි මේ ඩ්‍රෙස් එක. මං හිතනවා ඔයාලට මේ ගවුම මහලා පුළුවන් වෙයි කියලා පුංචිට හරි ඔයාලගේ බිස්නස් එකක් පටන් ගන්න. ඒ වගේම මේ මං ඔයාලට ගේන පළවෙනි මෙහුම් වීඩියෝ එක. ඒ නිසා මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන අඩුපාඩු තිබුණොත් සමාව දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි යමු කොහොමද මේ චූටි ගවුම මහන්නේ කියලා බලන්න. මුලින්ම ඔයාලා අරගන්න ඕනි පළල අඟල් 24ක් අඟල් 16ක් උස තියෙන රෙදි කොටස් දෙකක්. ඔයාට පුළුවන් මේ රෙදි කොටස් දෙක කපු වලින් හරි කපු රෙදි වර්ගයක් හරි මෘදු මොකක් හරි මොකද චූටි බබාලනේ අපි මේක අඳන්නේ. ඒක නිසා ඔයාගේ ළඟ තියෙන මැටීරියල් එකකින් හරි කමක් නැහැ. ඔයාට පුළුවන් නම් මේ ඩ්‍රෙස් එක මහ ගන්න. අඟල් 16ක් උස අඟල් 24ක් පළල රෙදි කොටස් දෙකක් තමයි ඔයා අරගන්න ඕනි. අරගෙන ඉවර වෙලා මේ රෙදි කොටස් දෙකම ඔයා මැදින් දෙකට නවා ගන්න ඕනි. මෙන්න මේ පෙන්නන විදිහට මැදින් දෙකට නවාගෙන ඉවර වෙලා ඒ රෙදි කොටසේ පළල පැත්තෙන් අඟල් 9ක් තියෙන විදිහට අඟල් 3ක කොටසක් කපලා ඔයාලා ඉවත් කරගන්න ඕනි. මේ පේනවනේ මම අඟල් 3ක් මාක් කරනවා. අඟල් 3ක කොටසක් ඔයාලා කපලා අයින් කරගන්න ඕනි. එතකොට අපි මේ කපලා අයින් කරගන්න අඟල් 3 පළල පටි කොටස් 4 අපිට ගන්න පුළුවන් මේ බබාගේ ෆ්‍රොක් එකේ උරපටි විදියට ගැට ගහන්න ලස්සන බෝ එකක් වගේ ගැට ගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ විදියට මේ රෙදි කොටසෙම ඔයාලා අඟල් 3ක රෙදි කොටසක් කපලා අයින් කරගන්න ඕනි. එතකොට එහෙම කපනකොට කොටස් 4ක් එනවා. මොකද අපි දැන් මේ රෙදි කොටස් දෙක 4ට නවලනේ තියෙන්නේ. එතකොට කොටස් 4ක් එනවා. පටි කොටස් 4ක් ඔයාලට එනවා. මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන් ඔයාලට. දැන් ආයේ රෙදි කොටස එතකොට ඔයාලට ඇවිත් තියෙනවා අඟල් 3ක් පළලට උස අඟල් 16ක රෙදි කොටස් 4ක්. ඒ කපාගත්ත රෙදි කොටස ඔයාලට පුළුවන් බබාගේ උරපටි ගැට ගන්න මහ ගන්න. මේ විදිහට දෙකන මැදින් නවල ඉවර වෙලා මැස්මක් දාලා පටිය මහ ගන්න පුළුවන්. පටිය මහගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මොකක් හරි භාවිතා කරලා පටිය අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට පටි 4ම ඔයාලා මහ ගන්න ඕනි. ගවුමට අල්ල ගන්න. උරපටි කෙට ගන්න විදිහට තමයි මේ ගවුම කරලා තියෙන්නේ. මොකද හරිම ලස්සනයි මේක බෝ එකක් හැඩයට උරපටිය ගැට ගැහුවාම මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් භාවිතා කරලා මොකක් හරි මේ පටිය අනිත් පැත්ත හරව ගන්න. ඒ වගේම මේ විදියට නෙවෙයි ඔයාලට වෙන ඔයාලා දන්න විදියකට උනත් මේ පටි කොටස් 4 හරිම ලස්සනට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඔයාලා රෙදි කොටස නවාගෙන උඩ ඉඳන් අඟල් 5ක් පහලට. ඒ කියන්නේ අපි ස්මෝක් එක ගහන්න ඕනේ පපු පරතරය තමයි අපි මේ මාක් කරගන්නේ. උඩ ඉඳන් පහලට අඟල් 5ක් මාක් කරගෙන මෙන්න මේ විදියට කට් එකක් දාගන්න ඕනේ රෙදි කොටස් දෙකේම. රෙදි කොටස් දෙකේම අඟල් 5ක් පහලට මැනලා කට් එකක් දාගන්න ඕනි. ඒ අපි කට් එක දාගන්නේ අපි බබාගේ ෆ්‍රොක් එකේ උඩ කොටස ඉලාස්ටික් කරනවනේ. අන්න ඉලාස්ටික් කරන්න ඕනි ප්‍රමාණය තමයි අපි ඒ කට් එකක් දාන්නේ. ඒ කට් එකක් දාලා ඉවර වෙලා අපි උඩ කොටස මෙන්න මේ විදියට අඟල් කාලට වගේ වාටිය නවලා මහ ගන්නවා. කොට රෙදි කොටස් දෙකේම අඟල් කාලට නවල වාටිය මහ ගන්න ඕනි. ඉතින් ඔයාට හරිම ලස්සන මැටීරියල් එකක් ඔයාගේ චූටි දෝනිට අරගන්න පුළුවන් මේ ගවුම මහන්න. ගොඩාක්ම ඉතින් බබාගේ චූටි බබාලට දාඩිය දානවනේ රස්නේ බබාලට විතරනේ අපිටත් එහෙමයි. ඒ චූටි බබාලට හරිම අපහසුයිනේ රස්නේ ඇඳුම් ඇඳුවාම. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මැටීරියල් එක තෝරගන්න. මෙන්න මේ වගේ අඟල් කාලට ඔයාට මහ ගන්න පුළුවන්. උඩින් වාටියක් මහ ගන්න ඕනි දෙකේම. අපි මේ ගවුම මහන්න ඉලාස්ටික් නූල් භාවිතා කරනවනේ. ස්මෝකින් ඉලාස්ටික් එක භාවිතා කරන ගැදරින් කරන්න. එතකොට මෙන්න මේ වගේ
මම ඔයාලට මෙන්න මේ තියෙන්නේ මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන මෙන්න මේ ෂටල් එකේ තියෙනවා චූටි ඇණයක්. අන්න ඇණේ ඔයා බුරුල් කරගන්න ඕනි. චූට්ටක් බුරුල් කරගන්න ඕනි ඇණේ. මම නම් මගේ ෂටල් එකේ ඇණේ බුරුල් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඉලාස්ටික් නූලෙන් මහද්දී අපි වෙනම ෂටල් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ වගේම බොබින් එක අතේ ඔතා ගන්න ඕනි. ඔයාගේ අතට චුට්ටක් ඇදෙන දැනෙන ගානට මේක අතේ ඔතා ගන්න ඕනි. වැඩි තද කරලා ඔතන්න යන්නත් එපා. වැඩි බුරුල් කරලා ඔතා ගන්න යන්නත් එපා. ඒ වගේම තමයි ඉලාස්ටික් නූල් භාවිතා කරද්දී ඉලාස්ටික් නූල් එක කළු පාට තියෙනවා සුදු පාට තියෙනවා. ඔයා මහන මැටීරියල් එකට අනුව ඔයාට ඉලාස්ටික් නූල් එක භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ විදියට ඊළඟට කාලේ මේ අඟල් කාලක ඉලාස්ටික් කෑලි දෙකක් කපා ගන්න ඕන අඟල් 8ක් දිගට. අඟල් 8ක් දිග කාලේ ඉලාස්ටික් කෑලි දෙකක් ඔයා කපා ගන්න ඕනි. කපාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට අපි උඩින් අර අඟල් කාලට නවල වාටියක් මැව්වේ. අන්න ඒ වාටිය මැහුවට චුට්ටක් පල්ලෙහාට වෙන්න. අඟල් භාගයක් 3 කාලක් වගේ පල්ලෙහාට වෙන්න. ඔයා මෙන්න මේ විදියට කාලේ ඉලාස්ටික් කෑල්ල ඇදලා අඟල් 8ක් දිග කාලේ ඉලාස්ටික් කෑල්ල ඇදලා මෙන්න මේ විදියට උඩ කොටසට අල්ල ගන්න ඕනි. මේ උඩ කොටසට අපි මේක අල්ලගන්නේ හරිම ලස්සනයි එතකොට. මොකද පපුවට ෆිට වෙලා තියෙනවා. පපුවට ෆිට වෙලා හරිම ලස්සනට තියෙනවා මේ කාලේ ඉලාස්ටික් කෑල්ල. අපි ඇඳුමට ඇල්ලුවට පස්සේ ඔයා රෙදි කොටස් දෙකේම වාටිය මැහුවට පල්ලෙහායින් මෙන්න මේ විදියට අඟල් 8ක් දිග ඉලාස්ටික් කෑල්ලක් කපලා අරගෙන මෙන්න මේ විදියට රෙදි කොටස් දෙකටම අල්ල ගන්න. මම ඔයාලට මේ ඉලාස්ටික් නූල් එක ගැන කියාගෙන ගියා. මොකද ඔයාලට තේරුණාද දන්නේ මට ඇත්තටම ඒ ගැන කරපු මේ වීඩියෝ කෑල්ල නැති වෙලා තිබුණේ. ඒකින්ද මම අයිත් චූටි වීඩියෝ කොටසක් තමයි අරගත්තේ. ඉලාස්ටික් නූල් එක අර මම ඔයාලට පෙන්නුවා වගේ කෝන් එකේ මේ තමයි මගේ ළඟ මම නම් පාවිච්චි කරන්නේ. එතකොට ඔයා මහන ඇඳුමේ පාටට හරියන්න ඔයාට කළු පාටද සුදු පාටද කියලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඉලාස්ටික් නූල් එක. මෙන්න මේ විදියට අපි කාලේ ඉලාස්ටික් එක අල්ලගත්තට පස්සේ හරිම ලස්සනට රැලි වෙලා තියෙනවා ගවුම. දැන් අපිට කරන්න තියෙන්නේ අපි අර අඟල් 5ක් පහලට කට් එකක් දාගත්තනේ. අන්නේ අඟල් 5ලට කට් එකක් දාගත්තට තැනට යනකම් ගැදරින් කරගෙන යන්න තමයි තියෙන්නේ. ස්මෝක් නූලෙන් ස්මෝක් එක ගහන්න තමයි තියෙන්නේ ඉලාස්ටික් නූලෙන්. එතකොට ඔයා දැන් යට ෂටල් එක තියෙන්න ඕනි ඉලාස්ටික් නූල් එකෙන්. උඩ තියෙන්නේ නෝමල් සුදු පාට නූලෙන් තමයි මම මේ මහගෙන යන්නේ. එතකොට මහගෙන යන්නේ අපි අර අඟල් 5ක මුලින් කට් එකක් දාගත්තනේ. අන්නේ 60 පපුව කොටස ඉවර වෙනකන් අපි මෙන්න මේ විදියට මහගෙන යන්න ඕනි. ගැදර් කරගෙන යන්න ඕනි. ඉතින් ඇත්තටම මම හිතනවා මේ ගවුම ඔයා හරියට මහන්න ඉගෙන ගත්තොතින් මං විතරක් නෙවෙයි තව මේ විදියටම මේ ෆ්‍රොක් එක මහන අය එක එක අදහස් තියෙන විදියට මේ YouTube එකේ වලට සර්ච් කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්. ගවුම් මහන ලස්සනට මහලා තියෙනවා දකින්න පුළුවන් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් අයගේ වීඩියෝස් නුත් බලන්න මගේ ඒවා බලන ගමම බලලා ඉවර වෙලා අදහසක් අරගන්න. අදහසක් අරගෙන ඔයාට ලේසි පහසු විදියකට ඔයාට පුළුවන් මේ ගවුම මහ ගන්න. ඔයාගේ චූටි දෝනිට ඔයාගේ අතින්ම මහලා මේ ගවුම හරිම ලස්සන මැටීරියල් එකකින් මහලා ඔයාට අඳන්නත් පුළුවන්. ඒ වගේම වෙනද පොලේ හොඳ ඉල්ලුමක් තියෙන ගවුමක් තමයි මේක. මොකද ස්මෝකින් ඉලාස්ටික් එක නිසා චූටි බබාට ගවුම අඳින්නත් හරිම පහසුයි. ඒ වගේම චූටි බබාට හරිම ලස්සනයි. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට අර අපි අඟල් 5ක් මාක් කරගත්ත තැනට යනකම් මේ ගවුම ඉලාස්ටික් කරගෙන යන්න. බිස්නස් එකක් විදියට පටන් ගන්නව නම් හොඳ බිස්නස් අයිඩියා එකක් තමයි මේක. මොකද චූටි බබාලට හරිම ලස්සන නිසා ගොඩාක් අම්මලා කැමති මේ වගේ ගවුම් එයාලගේ බබාලට අඳන්න. ලස්සන මැටීරියල්ස් තෝරගෙන ඔයාට පුළුවන් මේ ගවුම් මහලා වෙළඳ පොළට දාන්න. මහන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඒ වගේම ලොකු රෙදි කොටසක් යන්නෙත් නැහැ. ඔයාට ඉක්මනට මේ ගවුම මහල ඉවර කරගන්න පුළුවන්. ඔයාට අත හුරුුණාට පස්සේ ඒ වගේම කියන්න විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි අර ඉලාස්ටික් කාලේ ඉලාස්ටික් එකක් ඇල්ලුවනේ. ඒ ඉලාස්ටික් එක ඇල්ලුවට වඩා අඟල් භාගයක් 3 කාලක් වගේ පහලට වෙන්න ඔයාට පුළුවන් මේ ඉලාස්ටික් නූල් එක ගහන පටන් ගන්න. ඒ වගේම මේ ඉලාස්ටික් නූල් අතර ગેප් එක පරතරය ඔයාට පුළුවන් අඟල් 3 කාලක් තියන්න පුළුවන්. අඟලක් තියලා මහන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. 3 කාලක් තියලා මෙව්වම හරි ලස්සනයි ඉතින්. ඒ වගේම මම නම් මේක මහන්නේ හැබැයි අඟල් භාගයක් වගේ තියලා ඔයාට
මුලින් මේක කෙලින් ඉර මහ ගන්න බැරි නම් ඔයාට පුළුවන් මේ චෝකින් පෙන්සිල් එකකින් උඩ කොටසේ ඉරි ගහ ගන්න. අඟල් 3 කාලෙන් 3 කාලට අඟල් 5ක් අපි අර කට් එක දාපුගත්තු තැනට යනකම් ඔයාට පුළුවන් ඉරි ගහ ගන්න. රෙද්දේ හොඳ පැත්තෙන්. රෙද්දේ හොඳ පැත්තෙන් තමයි අපි මේ මහගෙන යන්නේ. එතකොට හොඳ පැත්තෙන් තමයි ඔයා ඉරි ගහගෙන යන්නත් ඕන. ඒ වගේම මේ බලන්න හරියම ලස්සනයි. මෙන්න මැහුවට පස්සේ මේ බලන්න හරියම ලස්සනට තියෙනවා ගැදරින් එක. ওই විදියට ඔයා රෙදි කොටස් දෙකම ඉලාස්ටික් කරගන්න ඕන. ඉලාස්ටික් නූලෙන් ඉලාස්ටික් කරගන්න ඕන. හරිම ලස්සනයි මේ ගවුම ගැදරින් වෙලා එද්දී. ඊට පස්සේ ඔයාට පුළුවන් අර අපි කපාගත්ත පටි කොටස් හතර තියෙනවනේ. අන්නේ පටි කොටස් හතර ඔයාට පුළුවන් මෙන්න මේ විදියට බබාගේ ගවුමට අල්ලන්න මහ ගන්න. මෙන්න මේ විදියට එක පැත්තකින් නවලා ඇතුළට නවලා ඔයාට පුළුවන් හරිම ලස්සනට මෙන්න මේක මහ ගන්න ඔයාට පුළුවන්. එතකොට ඔයා පටි කොටස අල්ලනකොට අපේ අංශයේ පැත්තේ ඉඳලා ගවුමේ අංශයේ පැත්තේ ඉඳලා අඟල් 2ක් ඇතුල් පැත්තට වෙන්න. අංශයේ ඉඳලා අඟල් 2ක් ඇතුල් පැත්තට වෙන මාක් එකක් දාගෙන ඔයාට පුළුවන් අල්ලන්න පටි කොටස. මෙන්න මේ විදියට ඔයා මහල ඉවර කරගත්තේ පටි කොටස් හතරම ඔයා රෙදි කොටස් දෙකේ අල්ල ගන්න ඕනි. අංශයේ පැත්තේ ඉඳලා අඟල් 2ක් ඇතුල් පැත්තට වෙන මාක් කරගෙන මෙන්න මේ විදියට උරපටි හතර ඔයාට පුළුවන් අල්ල ගන්න. මෙන්න මේ විදියට තමයි පටි කොටස් ඇල්ලුවට පස්සේ එන්නේ. ඒ විදියට රෙදි කොටස් දෙකේම පටි කොටස් හතර ඔයාට අල්ල ගන්න පුළුවන්. මට ඒ වීඩියෝ කරන කොටසත් මගේ අතින් එහා මෙහා වීමක් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට අල්ලගත්තට පස්සේ එනවා. ඔයාට ඒක තේරෙනවනේ අල්ල ගන්න පුළුවන්. ඔන්න විදියට අඟල් 2ක් ඇතුල් පැත්තට වෙන තමයි පටි කොටස් අල්ල ගන්න ඕනි. ඊට පස්සේ ඔයා කරගන්න ඕනි දේ තමයි ගවුමේ පළු දෙක එකට එක තියලා හොඳ පැත්ත තියලා ඉවර වෙලා ඔන්න ওই විදියට අංශය පැත්තෙන් මැස්මක් දාගෙන යන එක. අන්න අර විදියට අංශය පැත්තෙන් මැස්මක් දා ගන්න ඕන. එතකොට මේ ඉලාස්ටික් නූලෙන් මහපු රෙදි කොටස් දෙක හරිම ලස්සනට නීට් එකට තියෙන්න ඕනි. ඔය අංශය පැත්තෙන් මහගෙන යනකොට ඒක සමානව තියෙන්න ඕනි. අංශය පැත්තෙන් මහලා ඕලොක් කරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ගවුමේ යට වාටිය මහ ගන්න. ඉතින් අංශය පැත්තෙන් මහන වීඩියෝ එකත් මගේ අතින් එහා මෙහා වෙලා. මම ඔයාලට කිව්වනේ මේක මම ඔයාලට මම වීඩියෝ එකක් ගෙන පළවෙනි පාර කියලා. ඉතින් ඒකින්ද තමයි පුංචි අඩුපාඩුකම් වෙලා තියෙන්නේ. ඒ ගැන සමාව ඉල්ලනවා. නොතේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තියෙන්නේ ගැදරින් කරගත්ත කොටස් දෙකම අල්ලලා අර විදියට අංශය දෙපැත්තෙන් මූට්ටු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට වාටිය දෙකට නමල වාටිය මහ ගන්න. අපි බලමුකෝ මේ ගවුම කොහොමද තියෙන්නේ කියලා දැන් මහුවට පස්සේ. හරියම ලස්සන ගවුමක්. ඔයාලා ඒ ගවුමට අල්ලන උරපටිය අතර ඇත්තටම මේ ගැට ගහන්නලුවම හරියම ලස්සනයි. මොකද බෝ එකක් වගේ හරියම ලස්සනට ගැට ගහන්න පුළුවන්. එතකොට මේ ඩ්‍රෙස් එකේ පෙනුම තවත් ලස්සන වෙනවා. ඔයත් පොඩි ලාභයක් තියාගෙන කස්ටමර්ටත් සාධාරණ වෙන විදියට ඉතින් මේ වගේ ගවුම් පුංචක් මහලා ඔයාට පුළුවන් බිස්නස් එක පටන් ගන්න. අපි බලමුකෝ දැන් කොහොමද කියලා. අන්තිම ෆිනිෂින් එක ඇවිත් තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ගවුම. මම ලස්සනයි කිව්වට මදි. ඔයාලත් ඉතින් ලස්සනයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ මට. මෙන්න මේ විදියට පටි හතර අල්ලලා තියෙනවා ගවුමට. ගැට ගහගෙන තියෙනවා. ඉලාස්ටික් කරලා තියෙනවා. ඒ ඉලාස්ටික් කරගත්තේ අඟල් 5ක් මාක් කරගත තැනට එනකන් තමයි පපු කොටසට. මේ විදියට හරියම ලස්සනයි ඉතින් මේ ඩ්‍රෙස් එක. ඔය තියෙන්නේ අපේ ලස්සන බේබි ෆ්‍රොක් එක.
ඔයාලත් මේ ඩිසයින් එක try කරන්න ඕනි. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. Style with Leon channel එක subscribe කරන්න.